දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය තවදුරටත් පවතින ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් දිවයිනට ඊශාන දිශාවෙන් බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන අඩුපීඩන කලාපය තවදුරටත් එලෙසම පවතිනවා. හැබැයි මේක උතුරු දිශාවට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්නේ. හැබැයි මේ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ප්‍රධාන වශයෙන්ම නිර්දිශාවෙන් හමනවා. ඒතර මේ නිර්දිශාවෙන් හමන සුළං හේතු කොටගෙන අධික වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරය. ඒ අනුව අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, වයඹ ඊට අමතරව උතුරු මැද, තුරු, තිරිකුණාමලය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලෙත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක්යන් නිර්මාණය වෙනවා. එම පළාත්වල අහස වලාකුළෙන් බරව තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් තනින් තන ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, පුත්තලම වගේ දිස්ත්‍රික්කවල සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව උතුරු මැද ඊට අමතරව අම්පාර සහ තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි මේ වර්ෂාව අධික ලෙස වහින අවස්ථාවේදී తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. తాවකාලික තද සුළං හේතු කොටගෙන ඒ අහල පහල තියෙන ගස් කොළන් වල අතු කඩා වැටීම්, වහලව ගැලවීම් ඒ වගේ සංසිද්ධි වලට භාජනය වීමේ හැකියාවන් තියෙනවා. අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු බොහෝ විට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වර්ෂාව පවතින වෙලාවේ විශේෂයෙන්ම ගෙදර දොරේ තියෙන විද්‍යුත් උපාංග පේන් වලින් ගවලා ඉවත් කරන්න කියන ඉල්ලීම අපි ජනතාවට මතක් කරනවා. කෙසේ නමුත් මේ தত্ত্বය මේ නීතිදිග ප්‍රහාය දැන් ක්‍රමක්‍රමයෙන් සකස් වෙමින් පවතිනවා. ඒතර මේ தত্ত্বය යටතේ ඉදිරි දින කීපය තුළදී මේ වර්ෂාව අඩු වැඩි වෙමින් තමයි පවතින්නේ. හැබැයි අපි දන්නවා මේ මාසේ 24 25 26 වගේ වෙනකොට තමයි දිවයිනට බලපාන නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ තුල විශේෂයෙන්ම වෙන්නේ දිවයිනේ නීතිදිග කොටසේ උදේ කාලේ නම් අඳුරු ස්වභාවය සහ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අනිත් එක තමයි සුළඟේ වේගයත් වැඩි වෙනවා. හැබැයි නීතිදිග මෝසමේදී අනෙකුත් පළාත් වලට වර්ෂාව ලැබෙන්නේ සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ. ඒතකොට මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසමේ ඔන්සෙට් එක සඳහා විශේෂයෙන්ම බෙන්ගාල බොක්කාට ප්‍රදේශවල කැළඹෙන ස්වභාවයන් අඩුපීඩන කලාප බිහිවීම සාමාන්‍ය සංසිද්ධියක්. ඉතින් ඒ පිළිබඳ අපිට ඉදිරි දින කීපය තුළ නැවත ප්‍රකාශයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේ ගත්තම පාන්දර ජාමයේ වෙනකොට මේ කැස්බෑ වගේ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ලැබිලා තිනවා. සාමාන්‍යයෙන් 225ක් මිලිමීටර් වගේ වැහිලා තිනවා. දැනටත් වර්ෂාව එලෙසම පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරය තුල වර්ෂාව මිලිමීටර් 200 ඉක්මන පමණ ලැබීමේ හැකියාවන් තියෙනවා කියලා විශේෂයෙන්ම ජනතාවට මතක් කරලා තියෙනවා. මීට අමතරව මට පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තමයි මගේ එක්ස්පීරියන්ස් අනුව විශේෂයෙන්ම පහුගිය දිනවල එක දිගට මේ වර්ෂාපතනය ලැබුණා. හැබැයි මේ වර්ෂාව මධ්‍යම පළාත පැත්තට එච්චර ලොකුට ගියේ නෑ. ඒක නිසා විදුලි බලාගාර ආශ්‍රය ප්‍රදේශවල වර්ෂාපතන ලැබීම අවම වෙලා තියෙනවා. හැබැයි මේ වර්ෂාව ලැබුණු නීතිදිග කොටස විශේෂයෙන්ම මේ දිගටම වර්ෂාව පැවතුන හින්දා මේ පස්වලට බර වැඩි වෙලා සාමාන්‍යයෙන් පොඩි නායෑම් ලෑන්ඩ්ස්ලයිඩ් ඒ වගේ සංසිද්ධි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර තැන්වල ෆ්ලෑෂ් ෆ්ලඩ් වගේ දේවල් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඒ වගේම මේ ඊයේ දිනේදී කිව්වා දැන් මේ සුළි මේ අඩුපීඩන තත්ත්වය උතුරට බර අඩු වෙලා යනවා කියලා. කොහොමද දැන් හෙට සහ අනිද්දා වෙනකොට මේක අඩු වෙලා යයිද කොහොමද අද තත්ත්වය කොහොමද? අද තත්ත්වය ගත්තම සාමාන්‍යයෙන් තාමත් තියෙන අඩුපීඩන කලාපයක් බවට. හැබැයි මේක හරිම ස්ලෝලි යන ගමනක් පෙන්눔 කරන්නේ. ඉතින් ඒක නිසා ඉදිරි දින කීපය තුළ මේක ක්‍රමක්‍රමයෙන් උතුරට බරව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑමක් නැහැ. මේකේ වක්‍ර බලපෑම හින්දා තමයි මේ සුළං හමන රටාව මේ ආකාරයට වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි වැඩිපුරම දිවයිනේ බස්නාහිර සහ නීතිදිග කොටසේ වර්ෂාපතනයේ වැඩිවීමකට ලක් වෙලා තියෙන්නේ.